රිදී මාලියද්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දියකොබල වසම රන්තරු මව්හවුලේ අපි වෙසක් පෝයට පස්සේ දවසේදී බෙලිමල් දන්සලක් දුන්නා. ඉතින් ඒ බෙලිමල් දන්සල දුන්නේ කොහොමද කියන එක තමයි අද වීඩියෝ එකෙන් අරගෙන ඇවිත් තියෙන්නේ. බිස්කට් තියෙනවා. මොනවාද ඕන? ආයි බිස්කට් මව්හවුලේ අපි මේ දන්සල දුන්නේ පෝයට පස්සේ දවසේ. ඉතින් පෝයට පස්සේ දවසේ කියලා කියන්නේ කතරගම දේවාලයේ පෙරහැරට සම්බන්ධ වෙලා එන යාපනයේ ඉඳලා එන ගොඩාක් අය පෙරහැරට පස්සේ දවසේ තමයි ආයෙත් යාපනයේ බලා යන්නේ. ඉතින් මේ බස් වලත් ඇවිත් තියෙන්නේ ගොඩක් අය යාපනයේ අය. ඉතින් එයාලටත් අපේ දන්සල භුක්ති විඳින්න අවස්ථාව ලැබුණා සහ විශේෂත්වය වෙන්නේ ඉතින් ටැමිල් අය අපි කියන දේ එයාලට පැහැදිලි නෑ. ඒ වගේම එයාලා කියන්නේ මොකක්ද කියලාත් අපිට තේරෙන්නේ නෑ. කොහොම හරි මේ වගේ බස් ගොඩක් නවත්තලා ඉතාමත්ම සාර්ථකව අපේ දන්සලේ වැඩ කටයුතු ටික කරගන්න පුළුවන් වුණා. ඉතින් අපි දන්සල දුන්නේ බෙලිමල් දන්සලක්. ඉතින් බෙලිමල් දන්සල දීලා අවසානයේදී අපි දැන් මේ ලෑස්ති වෙන්නේ මව්හවුලේ ඉන්න සමාජිකයින්ගේ ගෙවල් වල ඉන්න හැමෝටම රාත්‍රී ආහාර වේල එක තැනක ලෑස්ති කරන්න.
Mga tak terlibat.